රෑමස් ගුඩ් මෝනිින් සුබ උදෑසනක් මේ මං එහෙම කිව්වේ මන්ද වැඩගන් ටයිම් එක දැන්යට පාන්දර 4:45 වෙලාව මේ මට ඔකෙක් සමා කෙනෙක් මේ කියන්නේ කස්ටම කෙනෙක් කූපන් නැද්දීල කිය මේ සාමාන්‍යෙන් ෆ්‍රීසර් අයිටම් එකක් ගත්තා මේ දවස්වල කැම්පේන් එකක් කියා ඒකනවා ගියෝසා වර්ග දෙකක් තියෙනවා ඒ වර්ග දෙකකින් කැමති වර්ග දෙකක් ගන්න පුළුවන් කූපන් එකක් කෙනා මුරියෝ ඒ කියන්නේ ෆ්‍රී හරිද මේ තියන්නේ කූපන් එක මම දැන් ඒක අරගෙන කෝකන් කරාගෙන ඔයාලත් එක්ක කණ්ඩා යන්නේ ඉතින් අපි කමු කාලා බලමු අයිස් ඔයාලට කිව්වා මෙතන තියෙනවා ග්‍රිල් ගියෝස් කියලා එකක් තියෙනවා මෙතන තියෙනවා ග්‍රිල් ගාලික් ගියෝස් කියලා එකක් මේ ග්‍රිල් ගියෝස් එක මං ග්‍රිල් ගියෝස් එක නම් කලින් කාලා තියෙනවා ගාලික් ගියෝස් එක කාලා නැහැ ඒකෙන්ද අපි ගාලික් ගියෝස් එක අරන් කාලා බලමු මේක තියෙනවා මේක හීට් කරා ගන්න ඕන ටයිම් එක මේක මම දැන් ගත්තා මේක තියෙනවා මේක 1500 වෝල්ට් එකේ තප්පර 40ක් රත් ගන්න කියලා අපි තප්පර 40ක් රත් කරමු හරි මම දැන් මේක රත් කරලා ගෙනාවා මෙන්න මේක තමයි ඇතුලේ තියෙන්නේ. අපි කාලා බලමු. රහයි. ඇත්තටම මේ ගාල්ලික් ගියෝසා කියලා තිබ්බෙන්ද දන්නේ මේක හොඳට ගාර්ලික් සුදුරුණු හොඳට එනවා මේ මාරයි මේ පුදුම රහක් තියෙනවා දායක් කන්න යන්නේ මේ කාලා බලලා මම ඔයාලට කියන්න මේක ඇතුළේ මොකක්ද තියෙන්නේ බොරු කියන්න ඕනේ මේක ඇත්තට මාර රහයි මට ඔයාලට මේක ගාන කියන්න අමතක වුණා මේක මං ෆ්‍රී ගත්තා වුණාට මේක ඇත්තම ගාන 171යි ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 400කට කිට්ටු වෙන්න සාමාන්‍ය 360ක් විතර ඒ ගාන තමයි වෙන්නේ එතකොට මේක ඇතුළට මෙයාලා දාලා තියෙනවා ගෝවා මේක ගෝවා තියෙනවා එතකොට තව තියෙනවා සුදු ලුණු තියෙනවා මේක පැකට් එක ගත්තාම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම මේ ලියලා තියෙනවා එතකොට ගෝවා සුදුරුණු ඉඟුරු එතකොට නීර කියලා ජපන් ලුණු කොජාතියක් දාලා තියෙනවා එතකොට සෝයා සෝස් තියෙනවා සීසම් ඔයිල් එකක් තියෙනවා අය ලුණුයි ගම්මිරිසුයි තියෙනවා මේවා තමයි ඒක ඇතුලේ තියෙන්නේ මේක හොඳයි ඇත්තටම මේක අජි එක මේක රහ එක එක කඩවලින් කඩවල වලට වෙනස් වෙනවා ඔයාලා ජපාන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක අරන් කාලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් සයනාරා